අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා එයර්ලයින් එකෙන් ගෙසට් වෙලා තියෙනවා ෆ්ලයිට් ඔපරේෂන් සුපර්වයිසර් කියන රැකියාව. ඒ සම්බන්ධයෙන් තමයි අද මම කතා කරන්නේ. ෆ්ලයිට් ඔපරේෂන් සුපර්වයිසර්ගේ රැකියාවේ ස්වභාවය තමයි. ඒ කියන්නේ ඩිපාර්චර් එකදී රිපෝට් හදලා ඒ ෆ්ලයිට් ඔපරේෂන් මැනේජර්ට ඒක බාර දෙන්න ඕන. ඒ සම්බන්ධ තියෙන වැඩ කටයුතු තමයි කරන්න තියෙන්නේ. මීට අදාළ අධ්‍යාපන සූත්‍රයන් සඳහන් කරලා තියෙනවා. අධ්‍යයන පොසාතිපත් සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා 26කින් පාස් වෙලා තියෙන්න ඕන. 24කට සම්මා සාමාත තියෙන්න ඕන. එකපාර ඒ අතර ගණිතය සහ ඉංග්‍රීසි වලට සම්මා සාමාත තියෙන්න ඕන. අධ්‍යයන පොසාතිපත් සුසප්පල විභාගෙ ලියලා 22ක් පාස් වෙලා තියෙන්න ඕන. සහ අවුරුදු 4ක පළපුරුද්දකුත් තියෙන්න ඕන. සහ අවුරුදු 2ක එයාර්ලයින් වැඩ සම්බන්ධයෙන් පළපුරුද්දක් තියෙන්න. එහෙම නැත්නම් අවුරුදු 3ක ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තමක අවුරුදු 2ක එයාර්ලයින් වැඩ සම්බන්ධයෙන් පළපුරුද්දක් තියෙනවා නම් මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. මේ සඳහන් කරලා තියෙනවා ට්‍රේනින් සහ ඉන්ටර්න්ෂිප් පළපුරුද්ද බලදී මේ සඳහා ගණන් ගන්න නැති එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 2025 තුනි මාස 26 වෙනිදාට අවුරුදු 30 හෝ ඊට වඩා අඩු වෙන්න ඕන. ශ්‍රී ලාංකික පොලිසියක එන්න ඕන. සහ මෙය ස්ථිර රැකියාවක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රැකියාව අවස්ථා තියෙන කටුනායක මේ රැකියාව සඳහා ආයෝජනය කරන්න පුළුවන් ඔබට 2025 12 වෙනි මාසේ 26 වෙනිදා මේ සඳහා මේ රැකියාව සඳහා ඔබ සුසුකම් සහ කැමැත්තක් තියෙනවා. I am interested කියන දේ ක්ලික් කරලා එතකොට එන මෙන්න මේ ඩීටේල් ටික පුරවලා ඔබට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මම මේ සියලුම දෝතුරු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා.